අයබෝන් ළමයි ඔයාලා හැමෝටම 2023 රිලීස් වුණ IMDb රේට් එක 10න් 7.3ක් ලබා ගන්න සමත් වුණ සුපිරිම සවුත් කොරියන් TV සීරීස් එකක් තමයි මම ඊළඟට ඔයාලට අරගෙන එන්නේ. ජනප්‍රිය කොරියානු නළු පක් සෝ ජොන් ප්‍රධාන චරිතයට දායක වෙන එපිසෝඩ්ස් 17කින් යුක්ත මෙගියන්සන් ක්‍රියේචර් කියන TV සීරීස් එක සීසන්ස් 2කට තමයි රිලීස් වෙලා තියෙන්නේ. සස්පෙන්ස්, මිස්ටරි, හොරර්, ත්‍රිලර්, ඇක්ෂන් සහ සයි-ෆයි කියන කැටගරිස් බොහෝමයකට අයත් වෙන මේ සුපිරිම කොරියන් TV සීරීස් එක මම ඔයාලට එපිසෝඩ්ස් 6කින් විතර අරන් යන්න බලාපොරොත්තු වෙනවා. කතාව පටන් ගන්න කලින් TV සීරීස් එක මොකක්ද කියලා මම කෙටියෙන් ඔයාලට කියන්නම්. 1945 කොරියාව ජපානයේ හමුදා පාලනයට යටත්ව තියෙන කාලය තුළ ජපාන හමුදාව විසින් ග්ලැසියර වලින් හොයාගත්ත නජින් කියන පරිපෝෂිත ජීවියව යොදාගෙන කරනු ලබන ජීව විද්‍යාත්මක අත්දැක බැලීම් මත අගයතුණු අමුතුම විදිහේ කන්සෙප්ට් එකක් තියෙන කතාවක් තමයි මේක. ඒ පරීක්ෂණ සඳහා යාලා යොදාගන්නේ ගියොන්සොන් එහෙම නැත්නම් වර්තමාන සියුල් ප්‍රදේශයේ ජීවත් වෙන අහිංසක කොරියානු මිනිස්සුන්ව. මේක සීසන් 1 එකේ පළවෙනි සහ දෙවෙනි එපිසෝඩ්ස් දෙකේ රිවිව් එක. ඉතින් ආරාධනා කරනවා දිගටම මාත් එක්ක TV සීරීස් එක බලන්න එකතු වෙන්න කියලා. කතාව පටන් ගන්නේ ජපාන් හමුදා පාලනය යටතේ තියෙන මැන්චුරියාවේ හොස්පිටල් එකක දර්ශනයකින් කුමන හෝ හේතුවක් නිසා මේ ගොඩනැගිල්ල තුළ තිබෙන සියලුම පරීක්ෂණ වාර්තා, පරීක්ෂණ සාම්පල සහ පරීක්ෂණ සඳහා යොදා ගන්න මිනිස්සුන්ව පවා සම්පූර්ණයෙන්ම පුච්චලා දාලා එතනින් පිට වෙලා යන්න මේ අයට අන ලැබෙනවා. හැබැයි මෙතන නිලධාරියෙක් ඉන්නවා කර්නල් කැතෝ කියලා. බිල්ඩින් එක විනාශ වෙන්න කලින් මෙයා පරීක්ෂණ සඳහා යොදාගත්ත සීරම්ස් 12ක් සහ අර නජින් කියන ජීවීන්ව දාලා තියෙන පරීක්ෂණ නල 8ක් එක පරීක්ෂණ වාර්තාත් හොරෙන්ම අරගෙන මේ කැතෝ කියන කර්නල් එතනින් පිට වෙලා යනවා. එයාගේ ගමනාන්තය වෙන්නේ අපේ කතාවේ ප්‍රධාන නගරය වන ගියොන්සොන් වල පිහිටලා තියෙන ජපාන් හමුදා රෝහල. මාර්තු මාසෙ කියන්නේ කොරියාවේ සකුරා මල් පිපෙන වසන්ත කාලය උදා වෙන සමය. 1945 මාර්තු අග සිදුවෙන සිදුවීම් මාලාවකින් තමයි මේ ළඟට කතාව පටන් ගන්නෙ. ට්‍රේන් එකකින් නැවිත් තරුණ ගැහැණු ළමයෙකුයි මැදි වයසේ පිරිමි කෙනෙකුයි නගරයට ඇතුල් වෙනවා. එයාලා නගරයට එන්නේ හොඳ දවසක නම් නෙමෙයි. ජපාන් හමුදා පාලනය යටතේ තියෙන කොරියානු පොලිසිය විසින් නගරයේ කැරලිකරුවන්ව අත්අඩංගුවට ගන්න පටන් අරන් මේ වෙනකොට කැරලිකරුවෝ කියන්නේ ජපාන් හමුදාවට විරුද්ධව තම නිදහස වෙනුවෙන් සටන් කරන අයට මේ අත්අඩංගුවට ගන්න හැමෝටම ජපාන් හමුදාවට බැඳෙන්න කියලා බල කරනවා. එහෙම නැත්නම් එයාට සිද්ධ වෙන්නේ මොකක්ද කියලාවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ කාටවත්ම. ගියොන්සොන් වල බොන්ජොන් ප්‍රදේශයේ උකස්පඩු කරයක් තියෙනවා. හැමෝම එකට කියන්නේ රන් භාණ්ඩාගාරය කියලා. ගියොන්සොන් වල ලාභ ලබන ලොකුම ව්‍යාපාරය තමයි මේක. වටින ඕනෙම භාණ්ඩයක් මේ උකස්පඩු කඩේට දීලා මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාට හරි දැනගන්න ඕනෙම තොරතුරක් මේ අය ළඟ තියෙනවා. හැබැයි ඒකට මිලක් ගෙවන්න ඕනේ. අපේ කතාවේ කතානායකයා ජං ටේසන් කියන්නේ මෙන්න මේ ෂොප් එකේ අයිතිකාරයා. මෙතනින් ඉස්සරහට මං එයාව ටේසන් විදිහට හඳුන්වනවා. මේ වෙනකොට මේ ටේසන් ලොකු කරදරයක පැටලිලා ඉන්නේ. ටේසන්ට පොලිස් කොමසාරිස්ගේ වයිෆ් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා හිතාගෙන මේ පොලිස් ලොක්කා ඉෂිකාවා ටේසන්ට හොඳටම වද දෙනවා. හැබැයි වෙලා තියෙන පොලිස් ලොක්කගේ වයිෆ් ලේඩි මයිඩා ටේසන්ගේ ෂොප් එකෙන් පැරණි මාදිරියේ පීරිසිකෝප සෙට් එකක් මිලදී අරන් තියෙනවා. කොහොම වුණත් මේ ලේඩි මයිඩාගේ හිතේ ටේසන් ගැන පොඩි අදහසකුත් නැතුව නෙමෙයි. හැබැයි ටේසන්ගේ හිතේ හැම එකක් නැහැ. ඉෂිකාවගේ අදහස මේ හොර සම්බන්ධය අල්ලගන්න එක නෙවෙයි. එයාට වෙනම ප්ලෑන් එකක් තියෙනවා. ඉෂිකාවට අනියම් බිරිඳක් කියනවා මියොන්ජා කියලා. මේ කාන්තාවට ඉෂිකාව නිසා මේ වෙනකොට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. හැබැයි එයා මේ වෙනකොට හිතා ගන්න බැරි විදිහට අතුරුදහන් වෙලා. ඉතින් මේ පොලිස් ලොක්කා ඉෂිකාව ජං ටේසන්ට අණ කරනවා. මියොන්ජාව හොයලා දුන්නොත් දඬුවමෙන් නිදහස් කරනවා නැත්නම් තමුන්ගේ රන් භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම මගේ යටතට පවර ගන්නවා කියලා. ටේසන් මෙච්චර කල් හිතාගෙන හිටියේ යාට කරන්න බැරි දෙයක් නැහැ. මොන හරි දෙයක් අයිති කරගන්න හිතුනහම එයා කොහොම හරි ඒක ලබා ගන්නවා. කාටවත් එයාව නවත්තන්න බෑ වගේ අදහසක්. ඒ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම දැන් වෙනස් වෙලා මේ ඉෂිකාවගේ නියෝගයට ටේසන්ට යටත් වෙන්න සිද්ධ වෙනවා. මොකද මියොන්ජාව පොලිසියටවත් හොයාගන්න හැකියාවක් නැහැ. අන්න ඒක නිසා තමයි ඉෂිකාව මේ වැඩේට ටේසන්ව තෝරගන්නේ. මොකද එයාට හොයාගන්න බැරි තොරතුරක් නැහැ කියලා තමයි බොන්ජොන් වැසියෝ විශ්වාස කරන්නේ. හැබැයි මේ පාර ටේසන්ට වැඩ කරන්න වෙන්න කිසිම මුදලක් නැතුව එයාට මියොන්ජාව හොයාගන්න බැරි වුණොත් තමන් සතු සියල්ල ටේසන්ට අහිමි වෙනවා. ඒ වගේම ටේසන්ට යුද්ධයටත් යන්න සිද්ධ වෙනවා කියලා ඉෂිකාව තර්ජනය කරනවා. ටේසන්ට මියොන්ජාව හොයාගන්න ලැබෙන්නේ සකුරා මල් පිපිලා ඒව සම්පූර්ණයෙන්ම
හැලිලා යන්න ගත වෙන කාලය විතරයි. තාමත් බොන්ජොන් වල සකුරා මල් පිපෙන්න පටන් අරන් නැහැ. කොමසාරිස් හිෂිකාවගෙන් හොඳටම ගුටි කාලා ටේසන් ආපහු රන් භාණ්ඩාගාරයට එනවා. බැරි වෙලා හරි එයා අසමත් වුණොත් Tamanට අයිති හැමදේම හිෂිකාව අයිති කරගන්න කලින් හොඳ මිලකට විකුණන්න ලෑස්ති පිට ඉන්න කියලා ටේසන් එයාගේ සේවකයින්ට කියනවා. සේවකයෝ කිව්වට ඉන්නේ 3 දෙනයි. නවල් මහත්මිය කියන්නේ ටේසන්ව කුඩා කාලේ ඉඳන් හදාගත්ත කාන්තාව. ඒ වගේම තව බොමෝ කියලා පොඩි පිරිමි ළමයෙකුයි මිස්ටර් ගූ කියලා කෙනෙකුයි තමයි රන් භාණ්ඩාගාරයේ ටේසන් එක්ක ජීවත් වෙන්නේ. මං අර කලින් කිව්ව නගරයට ඇතුළු වුණ තරුණිය පරණ බඩු කඩේකින් මෝටර් බයික් එකක් මිලදී ගන්නවා. අර කලින් කිව්ව මැදි වයසේ පිරිමි කෙනා ඒ වීදියේ තියෙන බීමහලකට ගිහින් එතන ඉන්න කාන්තාවකගෙන් සචිමොටෝ කියලා ජපන් ජාතික චිත්‍ර ශිල්පියෙක් ගැන අහනවා. ඇයි එයාලා සචිමොටෝ කියලා කෙනෙක්ව හොයන්නේ කියලා ඔයාලට කතාව ඉස්සරහට යද්දි කියන්න. මේ වෙනකොට කට්ටියම එකතු වෙලා ටේසන් දාගෙන තියෙන කරදරෙන් නිදහස් වෙන මාර්ගයක් හොයනවා. බොම්මෝ කියනවා මේ ළඟකදී ඉඳන් ජොසොන් සහ බුක්ජොන් වල ගොඩක් කාන්තා අතුරුදන්වීම් ගැන අහන්න ලැබුණා. මේකත් ඒ සම්බන්ධ අතුරුදන්වීමක් වුණොත් තත්ත්වය ගොඩක් බරපතලයි කියලා. කොමසාරිස් ශිෂිකාව විසින් ටේසන් ගැන නිතරම තොරතුරු හොයලා බලන්න කියලා සෙට් එකක්ම දාලා ඉන්නේ. එයාට හොරෙන් ටේසන්ට ගෙදරින් එළියටවත් බහින්න බෑ. මිස්ටර් ගූ මහතාව පිටත් කරනවා දන්න හැම කෙනෙක්ගෙම මියොන්ජා ගැන අහන්න කියලා. සුරක්ෂිතාගාරයේ තියෙන වටිනා භාණ්ඩ විකුණන්න පටන් අරන් පුළුවන් තරම් ඒවා මුදල් වලට හරවලා ආරක්ෂිත කරගන්න කියලා ටේසන් නවෝල් මහත්මියට උපදෙස් දෙනවා. මේ අතර ටේසන් විශේෂ දෙයක් දකිනවා. මෝටර් බයික් එකෙන් ආපු අර තරුණියත් ටේසන් ගැන අවධානයෙන් ඉන්නේ කියලා එයා දැනගන්නවා. ඉෂිකාව තාමත් ඉන්නේ එයාගේ නැති වුණ අනියම් බිරිඳ මියොන්ජා. එහෙම නැත්නම් අකිකෝ ගැන හිතා එයාගේ ඇත්තම බිරිඳ මයඩ ආර්යාවනේ. ඒ වුණාට ඇත්තටම මයඩ ආර්යාවත් එක්ක ඉෂිකාවගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ අපිට පෙන්නනවා භූගත සිරකුටි කිහිපයක සිර කරලා ඉන්න මිනිස්සු ටිකක් මෙන්න මේ පිරිස අතර අර මියොන්ජා කියන එහෙම නැත්නම් අකිකෝ කියන කාන්තාවත් ඉන්නවා. මෙතනට එනවා සුදු කබායක් ඇඳගත්ත ජපාන් හමුදාවේ ලොක්කෙක්. පේන විදිහට එයා පරීක්ෂකයෙක් වගේ. නිලධාරීන්ට කියනවා එයාට පරීක්ෂණ සම්පස් දෙකක් ඕනි කියලා. ඒ කියන්නේ මේ හිර කරලා ඉන්න පිරිස අතරින් දෙන්නෙක්ව අරන් එන්න කියලා. අකිකෝ ඉන්න සිරකුටියේ හිටපු එක තරුණියක්ව මේ අය තෝරගන්නවා. ඊට පස්සේ සොචේමන් ප්‍රිසන් එකේ ඉඳලා මීට ටික වෙලාවකට කලින් මෙහෙට ගෙනාපු තවත් කාන්තාවක් මේ අය තෝරගන්නවා. මෙන්න මේ කාන්තාව විශේෂ කෙනෙක්. ඔයාලව නෝටිස් කරගන්න. ඒ කාන්තාවගේ බෙල්ලේ ලී වලින් හදපු පුංචි පෙන්ඩන්ට් එකක් තියෙන මාලයක් තියෙනවා. ඒ වගේම එයා මේ වෙනකොට ඉන්නේ තද වුණ ගතියකින්. අනිත් හැමෝම මාව මරන්න එපා කියලා කෑ ගහද්දි මේ කාන්තාව විතරක් කිසිම සද්දයක් නැතුව ඉන්නවා. ඒ කාන්තාවන් දෙදෙනාවම වෙනම සිරකුටි දෙකකට දාලා කන්න කෑමයි බොන වතුරයි තියලා තියෙනවා. එයාලා ඉන්නේ ගොඩක් බඩගින්නේ. ඒක නිසා ඉක්මනට කාලා අර වතුර භාජනේ හිස් කරනවා. මේ ගොඩනැගිල්ලම එක තැනක පරීක්ෂණ නල ඇතුලේ දාලා තියෙන අර නජින් කියන ජීවියව අපිට මෙන්න මේ වෙලාවේදී පෙන්නනවා. ඒ කියන්නේ අර වතුර භාජනවල මේ ජීවින් දෙන්නෙක් ඉඳලා තියෙනවා. මේ අතර ටේසන් රෑ වෙලා ගෙදරින් එළියට ආවෙත් එයාගෙන ඔත්තු බලන්න දාලා තිබ්බ පොඩි කොල්ලෙක්ට සල්ලි දීලා එයාව බුක්ජොන් වලට එක්කගෙන යන්න කියනවා. අර තරුණියත් මෙයාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. මේ අතර නවල් මහත්මිය රන් භාණ්ඩාගාරයේ තියෙන වටින බඩු විකුණන්න පටන් අරන් එහෙම ගණම්කරුවෙක්ගෙන් දැනගන්නවා මැන්චුරියාවේ ඉඳන් නගරයට ආපු නාහෙට අහන්නේ නැති දඩබ්බර පුද්ගලයෝ දෙන්නෙක් නැති වුණ ඕනම කෙනෙක්ව හොයාගන්න දන්නවා කියලා නවල් මහත්මිය ඒ පුද්ගලයාගෙන් ඉගෙන අහගන්නවා. මොකද අකිකෝව හොයන්නත් මෙයාගෙන් වැඩක් ගන්න පුළුවන් නිසා. අර තරුණිය Tamanගේ පස්සෙන් යනවා කියලා ටේසන් දන්නවා. ඒත් එයා තරුණියක් කියලා ටේසන් තාම දන්නේ නැහැ. ඒ කෙනා කවුරු වුණත් ඉෂිකාවගේ ටයිප් එකේ නෙමෙයි. ඒක නිසා මේ කවුද කියලා ටේසන්ට දැනගන්න ඕනි. ඒක නිසා ටේසන් බුක්ජොන් වලින් බහැලා ඔහේ වීදියක් දිගේ ඉස්සරහට ඇවිදන් යනවා. අර කෙනාට එයාව ෆලෝ කරන්න ඉඩ දීලා. වංගුවකදී හැංගිලා ඉඳලා මේ ටේසන් එළියට එනවා. ඒත් මේ නාහෙට අහන්නේ නැති කෙල්ල තුවක්කුවකට බය කෙනෙක් නෙමෙයි. මේ දෙන්න අතර ටිකක් තද විදිහට වලියකුත් යනවා. අන්න ඒ අතරතුර මේ තරුණියගේ කැප් එක ගැලවිලා විසි වෙනවා. ටේසන් ඉතින් කොල්ලෙක්නේ. කෙල්ල දැක්කහම ටේසන්ට පුදුම හිතෙනවා. දෙන්නම දෙන්නට යටත් වෙන්නේ නැහැ. තුනට ගණන් කරලා දෙන්නම ආයුධ පහත් කරමු කියලා එකඟතාවයකට එනවා. ඒත් මේ කෙල්ල නෙමෙයි පිහිය පාත් කරන්නේ. ඉතින් හැමතැනම සිද්ධ වෙනවා වගේ ටේසන්ට පරාජය බාර ගන්න සිද්ධ වෙනවා. ග්යොන්සොන් වල මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ නම් ටේසන්ගෙන් අහන්න ඕනේ කියන ආරංචිය මත තමයි මේ තරුණිය ටේසන්ව ෆලෝ කරලා තියෙන්නේ. එයාලා ජපාන් ජාතික සචිමොටෝ කියලා චිත්‍ර ශිල්පියෙක්ව හොයනවා. ඒත් මේ ටේසන් ඒ ගැන දන්නේ නැහැ.
ඇය මීට අවුරුදු 10කට පෙර අතුරුදන් වුණ එයාගේ අම්මව හොයනවා. එයාගේ අම්මව මේ සජිමොටෝ කියන කෙනාගේ මාර්ගයෙන් හොයාගන්න පුළුවන් කියලා ඇය විශ්වාස කරනවා. හෙන ගැහුවා වගේ ටේසන් එකපාරටම කියනවා එහෙනම් එයා සජිමොටෝ එක පැනලා ගිහින් අලුත් පවුලක් හදාගෙනද කියලා. හොඳ කම්මුල් පාරක් හම්බ වෙනවා ටේසන්ට මේ කෙල්ලගෙන්. ඒ විතරක් නෙමෙයි අවජාතකයා කියලා බැනුම් අහගන්නත් වෙනවා. කොහොම වුණත් කෙල්ලගේ ඇස් දෙක ලස්සනයි කියලා එතනින් පිට වෙලා යන්න කලින් එයාගේ හිත චුට්ටක් විතර දිනා ගන්න මේ ටේසන්ට පුළුවන් වෙනවා. ඊට පස්සේ ටේසන් අර බීම අහලටත් ගිහින් එයාගේ යාළුවගෙන් අහනවා මියොන්ජා ගැන දන්නවද කියලා. ඒත් යාළුවත් තවම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නනවා කර්නල් කැතෝව මේ වෙනකොට අර ජීවින් දෙන්නව බොන්න දීපු එක තරුණියක් වේදනාවෙන් කෑ ගහන්න පටන් අරන් එයාවම තදින් අර ගල් බිත්තිවල හප්ප ගන්නවා ඔළුවෙන් ලේන කල්ම ඒතර කලින් කිව්ව අනෙක් කාන්තාව සද්දයක් නැතුව බිත්තියකට හේතු වෙලා බිම වාඩි වෙලා ඉන්නවා. අපිට පෙන්නනවා එයාගේ හැමට යටින් අර සත්වයා කෙලින්ම එයාගේ මොලේ දිහාවට තමයි ගමන් කරන්නේ. ටෙසන් ගෙදර එන ගොඩක් රෑ වෙනවා. ඒ එනකොට නවල් මහත්මයා අර ගණම් කරව කිව්ව නාඳුනන දඩබ්බර හොයන්න දෙන්නව ගෙදර එක්කන් ඇවිත් බලනකොට ඒ ඉන්නේ අර තරුණේ සහ එයාගේ තාත්තා. අනිත් අය දන්නේ නැහැනේ මේ දෙන්න කලින් මොන ගැහුණ බව. දෙන්නම ඉන්නේ මොකොත් නොවන ගානට. ඒත් මේ දෙගොල්ලෝ එකඟතාවයකට එනවා. ටේසන් විසින් සජිමොටෝව හොයන්න බාර ගන්නවා. ඒ අතරතුර මේ යුන්චෙයොක් කියන තරුණිය සහ ඇගේ පියා විසින් මියොන්ජාව හොයා ගන්න ඕනේ. මේ අතර අපිට පෙන්නනවා අර සජිමොටෝ කියන තරුණියව එයා දැන් ජොසොන් ජපාන් හමුදා රෝහලේ චිත්‍ර ශිල්පියෙක් විදිහට තමයි වැඩ කරන්නේ. අපිට පෙන්නනවා මුලින්ම මේ සජිමොටෝ රෝහලේ සේවයට ආපු දවස් ටෝකියෝ යුනිවර්සිටි එකෙන් ඩිග්‍රී එකකුත් තියෙන මේ තරුණයා රෝහලේ සේවයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ මුදල් අවශ්‍යතාවය නිසා. ඒතයට අඳින්න තියෙන දේ දැක්කහම එයාට දරා ගන්න බැරුව යනවා මේ රෝහල තුර ම්ලේච්ඡ විදියට පණ පිටින් මිනිස්සුන්ව විච්ඡේදනය කරලා ඒ මිනිස්සුන්ව පරීක්ෂණ වලට යොදා ගන්නවා. මේ සජිමොටෝට බාර වෙලා තියෙන වැඩේ තමයි අනාගත ප්‍රයෝජනය සඳහා ඒ සියලුම පරීක්ෂණ නියදිවල පින්තූර ඇඳලා ගබඩා කරලා තියාගන්න එක. මොකද ඒ කාලේ කම්පියුටර්ස්වත් ස්ටෝරේජ් සිස්ටම්වත් මොකුත් නැහැනේ. මේක තමයි තියෙන එකම ක්‍රමය. ඒ ම්ලේච්ඡත්වයට බය වෙලා හැංගිලා ඉන්නකොට තමයි පිරිසිදු කරන්නයක් ඇවිත් සජිමොටෝට කතා කරන්නේ. ඇය විතරයි ඔහුට මේ රෝහල තුල කාරුණිකව කතා කරපු එකම කෙනා. ඒක නිසා මේ සජිමොටෝ ඒ කාන්තාවගේ පින්තූරයක් ඇඳලා තියාගන්නවා. ඇත්තට මේ තමයි අර ටික වෙලාවකට කලින් නජින්ව බොන්න දීපු අර ලී පෙන්ඩන්ට් එක දාගෙන ඉන්න කාන්තාව. ඊළඟට අපිට පෙන්වන්නේ ඒ කාන්තාවන් දෙදෙනාව රඳවලා ඉන්න සිරකොටි ළඟට සජිමොටෝ කැඳවෙනවා. එතන දෙහු දකින්නේ විශ්වාස කරන්නවත් බැරි දෙයක්. අර ලී පෙන්ඩන්ට් එක දාගෙන ඉන්න කාන්තාව මේ වෙනකොට අමුතු සත්වයක් බවට පත් වෙලා ටිකෙන් ටික දරුණු අතට හැරෙමින් තමයි ඉන්නේ. එයාගේ හැම හැසිරීමක්ම සිතුවම් කිරීමේ වගකීම බාර වෙන්නේ මේ සජිමොටෝට. මේ සජිමොටෝ විසින් අර සත්වයා බවට පත් වුණ කාන්තාවගේ පින්තූර ඇඳලා තියෙනවනේ. අන්න එහෙම ඇඳපු සිතුවමක් අහම්බයකින් යුන්චේයොක්ට හම්බ වෙලා තියෙනවා. ඇත්තටම ඒ තමයි මේ යුන්චේයොක් සහ එයාගේ තාත්තා අවුරුදු 10ක් තිස්සේ ඉඳන් හොයපු යුන්චේයොක්ගේ අම්මා. එදා රෑ චේයොක් එක්තරා විශේෂ නිවසක් සෝදිසි කරනවා. ඒ තමයි ඉෂිකාවාගේ නිවස. මොකද මියොන්ජාව මරලා දාන්න ඕනේ නම් ඒකේ අවශ්‍යතාවය වැඩියෙන්ම තියෙන්නේ මයඩාරයාවටනේ. චේයොක් හිතුව දේ හරි ග්යොන්සන් වල ස්ප්‍රින්ග් මූන් හෝල් එකේ ලියාපදිංචි නොවුන රික්ෂෝකාරයෙක් මේ මයඩා ආරයාවට වැඩ කරනවා. අන්න ඒ මිනිස්යාගේ රික්ෂෝ එකෙන් තමයි මියොන්ජාව ජපාන් හමුදා රෝහලට පිටත් කරලා යවලා තියෙන්නේ. මේ විස්තර චේයොක් එහෙම දැනගන්නේ ඒ රික්ෂෝකාරයාව අල්ලගෙන බය කරලා. කොහොම හරි උන්සන් රෝහල තුරට ඇතුල් වෙන ක්‍රමයක් මේ අය හොයා ගන්නවා. ටේසන් එයාගේ යාළුවගෙන් උන්සන් රෝහලට ඇතුල් වෙන්න අවසරපත ඉල්ල ගන්නවා මුදල් දීලා. මොකද ජොසන් වැසියෝ කිහිප දෙනෙකුට විතරයි මේ රෝහලට යන්න අවසර තියෙන්නේ. ඉතින් දැන් මේ අය හදන්නේ අර හැඳුනුම්පත අයිති පවුලේ අය වගේ උන්සන් රෝහලට ඇතුල් වෙන්න. චේයොක් හරි ලස්සන ඇඳුමක් ඇඳගෙන ටේසන් ඉස්සරහට එනවා. ටේසන්ට තප්පර ගානකට ඉන්න තැනත් අමතක වෙනවා. ඒත් ඉතින් මේ නස්රානි කෙල්ල ටේසන්ව ගානකටවත් ගන්නෙ නැහැ. කට්ටිය මොන්සන් රෝහලේ දොරටුව දක්වා යනවා. එතනදී මේ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න චෙක් කරලා බලනවා. හතර දෙනාම ඉන්න බය ගැහි ගැහි ඒ වුණත්
කොහොම හරි මේ 4 දෙනාට රෝහලට ඇතුල් වෙන්න හැකියාව ලැබෙනවා. මෙයාලගේ ප්ලෑන් එක රෝහලේ වාර්තාගාරය පරීක්ෂා කරන එක. චේයොක්ට වාර්තාගාරයට ඇතුල් වෙන්න කාලය අරන් දෙන්න ඕන නිසා මිස්ටර් ගෝ මෙතන ඉන්න ඔක්කොගේම අවධානය Taman වෙතට ගන්න බොරු බඩේ කැක්කුමක් හදා ගන්නවා. ડોක්ටර් කෙනෙක් පතේ ඉන්ජෙක්ෂන් එකක් ගෝ මහත්තයාට දෙන්න ඕන මෙන්න තියේදී චේයොක් වාර්තාගාරයෙන් එළියට එනවා. ඊට පස්සේ ගෝ මහත්තයාගේ අසනීපෙත් ටක් ගාලා හොඳ වෙනවා. චේයොක් වාර්තාගාරයට ඇතුල් වෙන හැටි පිරිසිදු කරන්න එක් දකිනවා. එයා ඇත්තටම නිදහස් ව්‍යාපාරයේ රහසිගත සමාජිකයෙක්. මේ අයට උදව් කරන්න මේ තරුණ පිරිසිදු කරන්න ඉදිරිපත් වෙනවා. එයාගෙන් දැනගත්ත මාර්ගය දිගේ පිරිසිදු කරන්නන්ගේ කාමරය හොයාගෙන මේ අය පහළ තට්ටුවට ගමන් කරන අතරතුර එකපාරට ගොඩනැගිල්ල යටින් වෙඩි ශබ්දයක් ඇහෙනවා. ඇත්තටම ගොඩනැගිල්ලේ පහළ තට්ටුවේ සිද්ධ වෙන දේ අපිට පෙන්වන්නේ ඊට පස්සේ අර සත්වයා දැනෙන්නේ එන්නම දරුණු අතට හැරෙමින් වර්ධනය වෙනවා. මේ සත්වයා පෝෂණය වෙන්නේ මිනිස්සුන්ගේ ලේ සහ මොළය උරා බීලා. කර්නල් කැතෝට නම් මේක දැක්කාම ගොඩක් සතුටුයි. එයාගේ එක්ස්පෙරිමන්ට් එක සාර්ථක වුණ නිසා. රෝහලේ කවුරුත් නැති කාමරයක ඉඳන් චේයොක් සහ එයාගේ තාත්තා එයාලට පරණ පුරුදු ඇඳුම් වලට මාරු වෙනවා. එතනදී තමයි එයාර පිටිසිදු කරන්නගෙන් දැනගත්ත දේ අනිත් අයට කියන්නේ. රෝහලේ භූගත වාර්ත තුළ මොකක් හරි දරුණු දෙයක් සිද්ධ වෙනවා. මෙහෙට අරන් එන ජොසන් වැසියෝ ආය ආපහු නම් යන්නේ නැහැ කියලා චේයොක් කියනවා. මෙයාලගේ සැලැස්ම චේයොක් සහ එයාගේ තාත්තා හොස්පිටල් එකේ නතර වෙලා ඒ සිදුවන දේ ගැන පරීක්ෂා කරන එක. ටෙටෙසන් එහෙම ආපහු පිට වෙලා මෙතනින් යන්න ඕනේ. චේයොක් එහෙම මෙසේජ් එකක් දෙනකන් එයාලා හොස්පිටල් එකෙන් පිටත ඉන්න එක තමයි හොඳම කියලා එයාලා විශ්වාස කරනවා. ඊට පස්සේ මේ දෙන්න අර ක්ලීනර් එක පිට වෙලා යනවා. චේයොක් මේ අවදානම් වැඩේ කරනවට ටේසන් නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් චේයොක්ට එයා ගැනම ගොඩක් විශ්වාසයි. ඒක නිසා එයාලා සැලැස්ම නම් වෙනස් කරන්නේ නැහැ. ටේසන් සහ ගෝ මහත්තයා අහුවෙන්න ගිහින් නූලෙන් බේරෙනවා නර්ස් කෙනෙක්ගේ උදව්වෙන්. එතකොටම බිල්ඩින් එකේ එමර්ජන්සි අලාර්ම් එක වදින්න පටන් ගන්නවා. රෝහලට පිටින් ආපු අමුත්තු සහ රෝගීන් සියල්ලම රෝහලෙන් පිටත් කරලා යවනවා. ඒකට හේතුව එයාලගේ පරීක්ෂණයේ සාර්ථක වීම සහ පරීක්ෂණ නීතිය වඩාත් දරුණු හැසිරීමක් පෙන්වීම. මේ වෙනකොට මුළු රෝහලම සීල් තියන පටන් අරන් පිට නොවුණු එකම අමුත්තු දෙන්න යුන් චේයොක් සහ එයාගේ තාත්තා විතරයි. කර්නල් කැතෝ ඇතුළු පිරිස හදාන්නේ මේ සත්වයාව මේ ගොඩනැගිල්ලේ භූගතම කුටියට අරන් යන්න. මේ අය පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා නයිට්‍රජන් වායුවට මේ සත්වයාව නිර්වින්දනය කරලා තියන්න පුළුවන් කියලා. එහෙම නයිට්‍රජන් වායුව ලබා දෙන ගමන් මේ සත්වයාව කුඩා කුඩුවක දාලා භූගත කුටිය දක්වා අරන් යනවා. ඒ අරන් යන්නේ අර සිරකාරයෝ ඉන්න කුටිය මැදින්. මේ සත්වයා නිර්වින්දනය වී ඉන්න කාලපරාසය තුළ කුඩා හැම පියලි වගේ දෙයක් ශරීරයෙන් පිට කරනවා. ඒව වාතේ පාවෙලා ගින් ස්පර්ශ වෙන ඕනම කෙනෙක්ට ක්ෂණික මරණයක් තමයි අත් වෙන්නේ. පිළිසීමකට ලක් වෙලා සියලු දෙනාම මිය යනවා. හැබැයි මියුන්ජා මේ අමුතු විදිහේ හැම පියලි වගේ දේන් ඈත් වෙලා ඉන්නවා. ඒක නිසා එයා විතරක් මෙතනින් බේරෙනවා. යුන්චියෝකේම රැඳී සිටින ගොඩනැගිල්ලට සිරකරුවන්ව රඳවලා ඉන්න බිල්ඩින් එක පේන්නේ නැහැ. ඒක නිසා සොල්දාදුවන්ට අහු නොවී ඒ බිල්ඩින් එක හොඳින් පේන අතහැරලා දාපු මොරකුළුණකට නැග ගන්න චේයොක්ට පුළුවන් වෙනවා. එතනදී එයා දකිනවා අර විදිහට පෙච්චිලා මිය ගිය මිනිස්සුන්ගේ ඩෙඩ් බොඩිස් ඉවත් කරන හැටි. ටෙස්සන්ට නින්ද යන්නේත් නැහැ. මොකද එයා මේ වෙනකොට චේයොක් ගැන තදින් හිතන්න පටන් අරන් එයාව හොස්පිටල් එකේ දාලා ආපු එක ගැන යට ගොඩක් කනගාටුයි. නවල් මහත්මිය ඒ ගැනම ටේසන්ට විහිළු කරනවා. කිසිම තරුණයකට බැරි වුණ ටේසන්ගේ හිත හොරා ගන්න දඩබ්බර කෙල්ලෙකුට පුළුවන් වෙලා කියලා. හැබැයි එයා වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ නම් ඉක්මනටම ඔයාගේම ක්‍රමයකට සචිමොටෝව හොයාගන්න කියලා. සචිමොටෝ මේ වෙනකොට ගියොන්සොන් වල තියෙන අර බීමහලට ඇවිත් ඉන්නවා. එතනදිත් එයා අඳින්නේ අර සත්වයා බවට පත් වුණ චේයෝගේ අම්මගේ සිතුවමක්. මෙතනදී අර බීමහලේ කාන්තාව දැනගන්නවා මේ තමයි සචිමොටෝ කියලා. මේ අතර නගරේ ප්‍රචාරයක් යනවා ඔන්සොන් රෝහල දින නියමයක් නැතුව වසා දමලා කියලා. ඒ වගේම එහි ආරක්ෂාවත් ගොඩක් වැඩි කරලා. බොම්මෝ ඒක ටේසන්ට කිව්වම තමයි එයා ගොඩක් බය වෙන්නේ. මොකද චේයොක පිටතට ගන්න ක්‍රමයක් නැති වෙන නිසා ටේසන් නිවසින් පිට වෙලා යන්න හදනකොටම අර රෝහලේදී උදව් කරපු හෙදී එනවා ටේසන්ව හොයාගෙන. ඒ ඇවිත් තියෙන චේයොගේ පණිවිඩයක් අරන්. ඒ තමයි එයාලා මියොන්ජාව හොයාගත්ත කියන පණිවිඩය. ඒත් උන්ට රෝහලෙන් පිටතට එන්න හැකියාවක් නැහැ. මොකද ප්‍රචාරය යන්නේ බෝ වෙන රෝගයක් පැතිරෙන නිසා රෝහල වසා දමනවා කියලා. එහෙම වුණත් චේයොගේ මානතරේ වැටෙන නිසා තමයි ටේසන් ගොඩක් බය වෙලා ඉන්නේ.
මේ වෙලාවේදී මේ හෙදියගෙන් ටේසන් දැනගන්නවා කලින් දවසේ රෑ රෝහලේ විශාල පිරිසක් මිය ගියා කියලා. නොදන්න හේතුවක් නිසා හැබැයි ඒකම හාමුදුර දෙයක් කියලා තමයි අය කියන්නේ. ඊට පස්සේ ටේසන් තීරණය කරනවා ආයෙත් මොකක් හරි ක්‍රමයකින් රෝහල ඇතුළට යන්න. ඉතින් මේ ටේසන්ට රෝහල ඇතුළට යන්න පුළුවන් වේද? මියොන්ජාව සහ චේයොක්ව බේරගන්න පුළුවන් වේද කියලා අපි බලමු ඊළඟ එපිසෝඩ්ස් දෙකෙන්. මෙතනින් සීසන් 1 එකේ පළවෙනි සහ දෙවෙනි එපිසෝඩ්ස් දෙක ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් සීසන් 1 එකේ තුන්වෙනි සහ හතරවෙනි එපිසෝඩ්ස් දෙක මම ඔයාලට අරන් එනවා. එතකන් පරිස්සමෙන් ඉන්න. නෙක්ස්ට් වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. අවසානයේ හිතාගන්න බැරි සුපිරි කොරියන් TV සීරීස් එකක් නිසා ඔයාලට ආසාවෙන් බලන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.